බෞද්ධ මිනිස්සු හොඳ මිනිස්සු ඒ ආදරය ලබන්න භාග්‍යයක් තියෙනවා. අදත් හෙටත් නැතිවෙච්ච දවසටත් මේක වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඔය තාත්තා නිසා අපිට හොඳක් වුණා. ජනතාවට අයිති වෙච්ච මිනිහෙක්. ජනතාව නිසා මම ජීවත් වෙන්නේ. ඒ ජනතාවට මම හිසනවා ආචාර කරන හොඳ වෙලාවෙලා මම ආයෙත් ගායන කරන්න ජනතාවට එනවා. ඒ මගේ පොරොන්දුවක්. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මේ ගීතය ඔබ අප කවුරුත් අහලා තියෙනවා. බෞද්ධ කිතුණු මුස්ලිම් දමිළ මේ සෑම කෙනෙක්ටම දැනෙන ගීතයකින් හදවත ස්පර්ශ කළ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව වෙනුවෙන් වැඩිම බෞද්ධ ගීත ප්‍රමාණයක් ගායනා කළ මුස්ලිම් ජාතික ගායන ශිල්පියා ඔබ අප හැමෝම හඳුනන අල්හාජ් මොහිදින් බෙක් මහතා කියන්නේ 1991 දෙසැම්බර් මාස 4 වෙනිදා ඒ අද්විතීය හඬ දැයෙන් සමුගත්තත් ඔහු වගේම හඬට සමාන හඬක් බෞද්ධයා වෙනුවෙන් දායාද කළා. ඒ දායාදය තමයි ගායන ශිල්පී ඉෂාක් බෙක් කියන්නේ. මොහිදින් බෙක් මහතාගෙන් වැසෙන්නට තිබූ ගීතොර මෙතෙක් පිය උරුමයෙන් හරි අපූර්වට විවර කරගෙන ඉෂාක් බෙක් මහතා වර්තමාන ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් වුණා. ඒ ආදරය ලබන්න භාග්‍යයක් තියෙනවා. ඒක මම දැක්ක තාත්තා දෙකේ කාලේ සංගීත ප්‍රසංග වලට ගියාම බෙක් මාස්ටර්ට තියෙන ඒ ආදරය. ඉතින් මම කවදාද හිතුවා මේ ආදරය ලබා ගන්න ඕන නම් මමත් ගායකයෙක් වෙන්න ඕනේ. හැමෝම මාත් එකතු වුණා. අපි මුස්ලිම් මිනිස්සුත් කිව්වෙත් ඒක තමයි. තාත්තා වගේම යන්න ගමන බෞද්ධ මිනිස්සු හොඳ මිනිස්සු. ඔය තාත්තා නිසා අපිට හොඳක් වුණා. ඉතින් ඔයාත් ඒ ගමන යන්න ඒක හොඳ ගමනක් කියලා කිව්වා. මෙහෙම තමයි මේ ආදරේ ලබා ගත්තේ. අදත් හෙටත් නැතිවෙච්ච දවසටත් මේක වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. බෞද්ධ සංස්කෘතිය තුළ සෑම උත්සවයක් සඳහාම ඇහෙන ගීත තුළ මොහිදීන් බෙක් හඬ අදටත් නොඇසෙන තැනක් නම් නොමැති තරම්. ඉතින් ඒ හඬේ වර්තමාන සාක්ෂිකරුවා වන්නේ ඉෂාක් බෙක් මහතා. නමුත් ගාම්භීර ලෙස දශක ගණනාවක් ගීත ගායනා කළ ඉෂාක් බෙක් හඬ මෑතක සිට සජීවීව ඇසෙන්නට ලැබුණේ නැහැ. ඒ මොකද කිව්වොත් මෑතක සිට ඔහු අසනීප තත්වයකින් පෙළුණ නිසා. සිය පියා ඔහුට කියා දුන් එක පාඩමක් වෙනුවෙන් ඔහුගේ ඇස් ඉදිරියේම ක්‍රියාවට නැංගූ බව කියා සිටින්නේ. සිය පියාගේ කියමනක් නැවත නැවත මතක් කරමින් මොහිදින් බෙක් මහතා කියා සිටියේ මේ ලංකාවේ අන්තිම සිංහල මිනිහා ඉන්නකම් උඹලා බඩකින්නේ ඉන්නේ නෑ පුතේ යන්නයි. මගේ තාත්තා කිව්වානේ අන්තිම ශ්‍රී ලාංකිකයෙක්. අන්තිම බෞද්ධයෙක් ඉන්නකම් උඹලා බඩකින්නේ නැහැ. සත්‍ය නම් ඔහුගේ බෞද්ධ ගීතවලට සමකිරීමට හැකි නිර්මාණයන් බිහි වුණත් ඒ තරමට ජනාදරය දිනාගත් ගීත ඇසෙන්නට නොහැකි තරම්. ඉතින් මේ බෞද්ධයන් වෙනුවෙන් ගී ගැයූ බෙක් පරපුරේ ඉෂාක් බෙක් නම් අද්විතීය ගායකයා වෙනුවෙන් අවශ්‍ය කර තිබූ රුපියල් කෝටියක මුදල දැන් එකතු වී හමාරයි. ජනාධිපති අනුමුදලන් වගේම ශ්‍රී ලාංකික ජනතාවගේ එකමුතුවෙන් මොහිදින් බෙක් මහතාගේ කියමන යථාර්ථයක් බවට පත් කර හමාරය. ඒ ජනතාවට මම හිසනවා ආචාර කරන ඒක පුදුමයක්. පුදුමයක් කියලා මම දන්න එක තාත්තට ලැබිච්ච ගෞරවය කවදාද මට ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා කොහොමද මේක ලබා ගන්න. ජනතාවට අයිති වෙච්ච මිනිහෙක්. ජනතාව නිසා මම ජීවත් වෙන්නේ. ඒක හොඳ වෙලාවෙලා මම ආයෙත් ගායන කරන්න ජනතාවට එනවා. ඒ මගේ පොරොන්දුවක්. මගේ අම්මට දුන්න පොරොන්දුව මම එදා. පුතේ උඹ මට අයිති නෑ දැන් ජනතාවට අයිති කියලා කිව්වා. ජනතාවත් එක්ක හොඳට ඵලයන් තාත්තා වගේ කියලා තමයි අම්මා කිව්වේ. ඉතින් ජීවිතයේ වැඩිම කොටසක් මනුෂ්‍ය ආත්මයන් ගීයෙන් මුසපත් කළ ආදරණීය ගායකයාණෙනි. ඉක්මනින් සුව වී නැවතත් ඒ ගී තුලින් අප හමුවන්නට දීර්ඝායුෂ ලැබේවා.